එදාට වඩා ගොඩක් වේලිලා තියෙනවා. එදා අර මේ වගේ ඒ වගේ තිබුණා මේ අර කුයිල ගතියත් වැඩිපුර තිබ්බා. දැන් එහෙම අඩුයි. හේතුව. හොදන්න හොඳයි ඒක. මෙහෙම අදින්නකොට සැහැල්ලුව බලක් මොන වෙනසක් වෙනවද? ඉතින් එනව නේද? මෙහෙම මේ නූලට කැට ගහනකොට අදිනව නේද? බරක් ඉදිලා එනවා වගේ. එතනනේ එතන මෙතන ගොඩක් වැඩිපුර ගැලවෙනවද? දැනෙන්නේ. එතන වැඩිපුර දැනෙන්නේ. නෑ පහළ තියෙන්නේ. මෙතන නෑ. මෙන්න මේ මෙතන. අන්න එතන. බලන්න මෙහෙම තියන් ඉන්නකොට රත් වෙනවද කියලා ඈ? රත් වෙනවද? එදෙන මොනවද තේනවද? එදෙනවා වගේ නිකන් හිරි වැටෙනවා වගේ තියෙනවා. උඩ ඉඳලා කකුල නෙවුවලා එනවා වගේ තේරෙනවා. උඩ ඉඳන් මැදෙනවද? ඔව්. එදෙනවා. ඔයා මේක සතියක් ගානේ යවනවා මේක මෙලහට. හොඳයි ඒක තමයි. එන්න බැරුණානේ. නැතුවනේ ඉන්නේ. කොහෙද ගෙවල් ගියේ? හලාවත. ඔව්. මම උදේ 6 ඉඳලා ලැහැතියලා හිටියා මෙයා 7:00මාරයි 6:00මාරයි ගෙදරට එනකොට. ඔව්. හයට හලා කිනේදී 6ක් වුණානේ අපි වෙනදා පාන්දර 5:00මාරි ඔව් අපි පුණාලා පාමාරි බස් එකේ නගින්න හරි මේ මට කියන්නව දැන් මෙතන. අපි මුල්ම දවසේ අදිනකොට උතර ගඳ ආවා. ඔව් ඒ වගේම මේ දැන් සති දෙකකට පස්සේ නේ ආවේ. ඔව් ආවට පස්සේ දැන් ඔයාට අපි කරාට පස්සේ ආපු වෙනස පොඩ්ඩක් කියන්නකෝ. හොඳට වෙනස් වෙලා තියෙනවා ටිකක්. උඩ ඉඳලා පල්ලහැට වෙනකන් පල්ලෙන් ටිකක් හොඳට වෙනස් ගතිය තියෙනවා මට තේරෙනවා. ඔව්. මේ උඩ හරියට එනකන් තුවාලේ තිබ්බ නේද? මේ හරියට එනකන් වගේ තිබුණා එදා එනකොට. ඔව්. එහෙම යාන්තම්. දැන් පල්ලහැට බහැලා තියෙනවා. තුවාලේ නේද? මේ ඔක්කොම යාන්තම් පල්ලහැට. අනික දැන් අර මේ ලේ පාට ඉස්සෙල්ලා අර සුදු මතු වෙලා එහෙමනේ තිබ්බේ. ඔය දැන් ටිකක් ලේ බටුව ගන්න තියෙන්නේ. අර මේ ඉස්සම කල තිබ්බේ. ඔව්. තුවාලෙන් වතුර ගැලුවානේ. ඔව්. ඊයේ මේ ගිය පාර මෙහෙම අදින්න බෑ බිමට වැටෙනවා. වැක්කෙනවා. අද වැක්කෙන්නේ නැහැ නේද? දැන් අර ඔයාගේ අර මුලින් එන දවසේ තිබ්බනේ කකුල අඩිය තියෙනකොට අමාරුව. ඔව්. ඒක දැන් වැඩි නෑ මහත්තයා. දැන් සාමාන්‍ය කඩ විදිහට තියෙන්නේ. තව දෙතුන් පාරක් එන්න ඕම. ඔව්. එනවා තමයි මම සතියෙන් සිකුරාදා දෙකෙන් පස්සේ එන්න කවුරුත් නෑනේ. ඒකනේ වෙලා තියෙන්නේ තනියෙන් මට හොයාගෙන එන්න බෑ. ඔව් ඒක කොහෙද? කොහෙද? හලාවත. හලාවතටත් එහාද? ඔව් හලාවතට ටිකක් එහා ජයමුණ. චූටකට අන්න එතන. මේ වගේ ක්‍රමයක් කලින් දැකලා තියෙනවද? දැකලා නැද්ද? පළවෙනි පාර. ඔයාට ඇඟට වෙනස දැනෙනව නේද මේක? ඔව්. ඔහම තියෙනකොට බුලත් කොලේ මට වෙනස තේරෙනවා. ඔව්. ඇඟේ නිකන් සැහැල්ලුවක් ඇදිලා එනවා වගේ.